ආයිබෝන් සුබ දවසක්. ඉතින් ගොයිසෙල් ටීවී නාලිකාවෙන් අද අපි ආවා බොලොඤ්ඤා නගරයට. බොලොඤ්ඤා නගරේ හරියටම ට්‍රේන් ස්ටේෂන් එක ඉදිරිපිට මම ඉන්නේ. ඉතින් ස්ටේෂන් එක අසල කියන්නේ බොහොම අවධානයෙන් ඉන්න ඕන තැනක්. මේක ඕනම නගරයක ඒක තමයි සිස්ටම් එක. නගරේ අපේ තරුණ කැල විසින් සංවිධානය කරන LA ටූර්නමන්ට් එක. LA ටූර්නමන්ට් එක අද ආරම්භ කරනවා. LA ශූරතාවය. ඉතින් LA ක්‍රීඩාව කියද්දී ඔයගොල්ලන්ට අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. අපේ ශ්‍රී ලාංකීය පාරම්පරික ක්‍රීඩාවක් සම්ප්‍රදාය හා බැඳුණු. ඉතින් එහිදී විශේෂයෙන්ම මේ ක්‍රීඩාව තුළ තියෙනවා එකගත්වය, සාමූහිකත්වය, වගේම අදිෂ්ඨාන ශක්තිය, සමගිය මේ සියල්ල එක්කාසුණු ක්‍රීඩාවක් තමයි එල්ල ක්‍රීඩාව. ඉතින් අපි මෙතන ඉඳලා යනවා අද එල්ල ක්‍රීඩා මෙම ශූරතාවලිය පවත්වන ක්‍රීඩා පිටිය වෙතට. ඉතින් හරි මෙන්න අපි ආවා අද එල්ලේ ශූරතාවලිය තියෙන්නේ මෙම ක්‍රීඩාංගනේ. අපි යමු කොහොම ඉස්සරහට බොහොම ලස්සන සුන්දර පරිසරයක් මේ ඉතාලියේ බොලොඤ්ඤා නගර මැදේ තිබෙනා වූ ස්වභාවික ගහ පොලෙන් පිරුණු අපූර්ව ක්‍රීඩාංගනයකට තමයි අපි දැන් මේ විදියට ඔයාලව අරගෙන යන්නේ. පුතා ඉතින් අද කොහොමද අද මැච් එක බලන්න කොයි කීයට දාවේ? දැන් ඔව් ඔය ආසයද එල්ල ගහනවා බලන්න? ඈ? ඔව්. එල්ල ගහලා තියනවද? ඔව්. නම මොකද්ද වගේ? කවිෂ. ඈ? කවිෂ. කවිස්. බොලොඤ්ඤා ශ්‍රීඑක්සත් කණ්ඩායම 2025 වසරේ දෙවෙනි තරගමාලාව සිව්පොන් තරගමාලාවක් ලෙස මේ විදියට ඇදී යනවා. බොලොඤ්ඤා බෙල්ලාරියා පාර්කුවෙහිදී අද දවසේ කණ්ඩායම් 4ක් තරඟ වදිනවා. බොලොඤ්ඤා ශ්‍රීඑක්සත්, පේසරෝ පාතිමා, ෆිරෙන්සි කණ්ඩායම, ඒ වගේම බ්‍රේසියා යං බොයිස් කණ්ඩායම. බොලොඤ්ඤා අපේ හිතවතුන්ගේ ආධාර මත තමයි අපි මේ තරගමාලාව පවත්වන්නේ. බොලොඤ්ඤා ප්‍රදේශවාසී සියලු දෙනාම අපිට සහයෝගය දක්වනවා. ඒ වගේම මගේ කණ්ඩායමේ 16 දෙනා විශේෂයෙන්ම දිනේෂ් චන්දික, සබ්බි සිල්වා, ජානක සොයිසා, ඒ වගේම මගේ හිතවත් තව ඉන්නවා සියලු දෙනෙක් නම් විදියට මේ වෙලාවේ සියලු දෙනාගේම නම් ගම් විස්තර කියන්න බෑ. ඒ වගේම ගයන් කළුබෝවිල සියලු මේ පළවෙනි තරගමාලාව අවසන් වී හමාරයි. බ්‍රේසියස් යං බොයි සමා බොලොඤ්ඤා ශ්‍රීඑක්සත් කණ්ඩායම අතර අපි ජයග්‍රහණය කරා. දෙවෙනි තරගමාලාව දැන් ආරම්භ වෙලා තිබෙනවා. ෆිරෙන්සි කණ්ඩායම සහ පේසරෝ පාතිමා කණ්ඩායම අතර පැවැත්වෙන ගමන් තියෙන්නේ. අපි බලමු අද හන්දෑ වෙනකොට කුමක් වේද කියලා. කොයි කණ්ඩායම තරගමාලාව ජයග්‍රහණය කරයිද කියලා. අපි බලාගෙන ඉමු. ඉතින් අපි ක්‍රීඩා ලෝලින් සමග නරමන්න සමග කවද ක්‍රීඩාවට අතහිත දෙන. ඉතින් මොකද අද කොහොමද වැඩ පිළිවෙල? හොඳයි. බොලොඤ්ඤා අපේ ශ්‍රීඑක්සත් කණ්ඩායම සංවිධානය කරා සිව්පොන් තරගාවලියක්. හොඳින් යනවා. හැම අවුරුද්දේම අපි මේක කට්ටියම එකතුලා හොඳින් වැඩේ කරගෙන යනවා. හොඳයි.
කොහොමද අද වැඩේ ඡන්දේ? අද වැඩේ ඉතින් සාර්ථකව කරගත්තා. බොලොඤ්ඤා යාළුවෝ ටික ඔක්කොම උදව් කෙරුවා. ඒ උදව් එක්ක ගොඩක් හොඳින් සාර්ථකව වැඩේ කරගත්තා. ටීම් ටිකත් වේලපා ඔක්කොම ආවා වෙලාවට. දැන් මේ ගහන පිරින්ති තේසරේ කණ්ඩායම් දෙක. ඒකෙන් දිනන කට්ටියයි පරාදෙන කට්ටිය ඊළඟ මැච් එක ගහනවා මල්ලි. බොලොඤ්ඤා වල ඉතින් ගොඩක් වැඩ මේ කටයුතු සිදුවන ටික අඩුයි නේද? අවුරුද්දෙන් පස්සේ මම හිතන්නේ සිදුවන දැවැන්ත වැඩ කොටස. ඔව්. නේද? ඔව් බොලොඤ්ඤා වලින් කට්ටිය අඩුයි ඉතින් කට්ටිය ගෙන්න ගන්නත් ටිකක් අමාරුයි. ඔව්. සුබදායක දවසක්. බොලොඤ්ඤා ශ්‍රී එක්සත් කණ්ඩායම මෙහෙවූ සිව්කොන්නෙල්ලේ තරගමාලාවේ ප්‍රධාන අනුග්‍රහක බවතුන් මෙසේයි. නිමල් මහතා, උපුල් මහතා, නුවන් මහතා, මෙන්ඩිස් මහතා, දිනේෂ් මහතා, ධම්මික මහතා, අසේල මහතා, පියෝනා මහත්මිය, සුසිල් මහතා, ජානක සොයිසා ඇතුළු මේ සියලුම බවතුන්ට අපගේ හදපිරි ප්‍රණාමය. ඒ වගේම 2025 වසර පුරාවටම අපට අවශ්‍ය ප්‍රවාහන පාසුකම් සැපීම සඳහා ප්‍රබල සංවිධායකයෙක් සහ ප්‍රබල ව්‍යාපාරිකයෙක් වන නාලක මහතාට හදපිරි ප්‍රණාමය පුද කරනවා. මේ වගේ දායකත්වයක් මේ ලබා දීම පිළිබඳව ඔබ සැමට විස්තර දන්නේ නම් දන්නේ නමන බෙදුරු තියෙනවා පේසෝකන්න සුදානම් ලස්සනයි බලන්න සුදාගේ මල් සිනා කලරක් අපන්න හොඳ පන්දු ප්‍රහාරයක් හොඳ පන්දු රැකීම ආකර්ෂණීය පන්දු ප්‍රහාරයක් තුර ආකර්ෂණීය පන්දු රැකීමක් බොලොඤ්ඤා සත්කාරක කණ්ඩායම පේසෝ කණ්ඩායමේ නියෝජකයෙක් නිසා මම හැමදාමත් ආදරෙයි මොකද අපේ ආදරණීය මහේෂ් අද ඔහුගේ වයසට ගියත් හවසට ගෙදර යන්නේ නැතුව ක්‍රීඩා පිටියට ඇවිල්ලා පුහුණුවීම් කරලා තම සහෝදර මේ ලාබාල යෝන් පීඩකයෙක් ක්‍රීඩාවේ නිරත වෙලා අද ඔහුගේ ඒ නිහතමානීකම මම හැමදාමත් ආදරේ ක්‍රීඩකයෙක් මහේෂ් කියන්නේ බොහොම අපූර්ව ක්‍රීඩකයෙක් ලංකාවෙත් මට මතකයි ඉතාලියේ ඇත්තටම මම ගෞරව කරන ක්‍රීඩකයෙක් මහේෂ් කියන්නේ පේසෝ කණ්ඩායමේ චමින්දේ වගේම අපේ සමකාලීන ක්‍රීඩකයෙක් right name. චන්දන සහෝදර මොකද වෙන්නේ? ඔව් කොහොමද ඉතින්? ඉතින් හොඳයි. ඔව්නේ මම හිතන්නේ අද අපි බොලොඤ්ඤා නගරයට ආවේ පළවෙනි වතාවට රෂියා යං බොයිස් එක්ක. මම හිතන්නේ ඉතාලියේ ආරම්භක දිනය වෙන්න ඕන. මොකද සාමාන්‍ය සම්ප්‍රදායලු මයි පළවෙනිදාන් පස්සේ එල්ලේ තරගාවලිය ආරම්භ කිරීම. ඉතින් මම හිතන්නේ ඉතාලියේ බොහෝ නගරවල මේ වෙද්දී එල්ලේ තරග පැවැත්වීමින් තිබෙනවා. ඉතින් අපේ යං බොයිස් කණ්ඩායම රැගෙන අද දවසේ මිලාන් වල යං බොයිස් කොහෙද? බ්‍රේෂියා නේ රයිට්. ඉතින් ස්තුතියි නුවන්. අයියෝ අනිවාර්යයෙන්. අපිත් එක්ක මේ විදිහට එකතු වුණාට. ඔව්. ඒක ජය වේවා. අනිවාර්යයෙන්. සෙට් එක ගෙනන්න එනවා. අපේ බ්‍රේෂියා නායකතුමාකෝ වෙන්නේ කැප්ටන් මොකද තත්ත්වයද? අද හොඳයි දුරින් ඉඳන් ආවේ අපි. අභියෝගයක් වෙයිද? බලමු අපි try කරනවා. හොඳින් කරනවා. එහෙනම් සුබ පතනවා. මොකද වෙන්නේ අද? හොඳයි ගේම ගහන්න බලන් ආවේ අනිවාර්යෙන් අද ගහනවා. ගාමුනේ ගේම. ගහනවා. රයිට් ඕයි. උදේ නැග බලලා හරිද? ගෙන්න බෝල් 10 යන්න බලන්න. බෝල 25 පන්නන්න. බෝල ඇලි ඉර කරගමු බෝල්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබගෙලෙය එනගෙන ආශිර්වාද ලැබී වහන්සේ ඔබගේ ජීවිතය බලන් ජේසුස් වහන්සේ සාන්වරණී දෙවියන් ඉපාවිය උදෙසා අනුකම්පාවෙන් මගේ ආඥා කරනවා ජේසුස්
ඉතින් මොකද වෙන්නේ නැහැ. හොඳයි. ඉතින් කියන්නකෝ. නෑ ඒ මත් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලමු. ජයග්‍රහණය නේ. ජයග්‍රහණ. බ්‍රේෂියා වලට අරන් යන්න අපි පොලෝ සෙට් එක. ශක්තිමත් ටීම් එකක් ඉන්නවා. බලමු. අපි බලමු මොකද වෙන්නේ කියලා නේ. ඒ ටීම් එකත් හොඳයි. උපපතනවාද බලන්න. ඕකේ. අසේල ට්‍රාන්ස්පෝර්ට් අධිපතිතුමා ඉන්නවා. අසේල කොහමද වැඩේ? වැඩේ හොඳයි. හොඳට වෙනවා ඉතින් අපේ සෙට් එකනේ. ඔලොඤ්ඤා. අසේලගෙන් ලැබුණු සහයෝගය මොකක්ද අද මේ වැඩ පිළිවෙලට? මගේ වතුර තමයි ලැබුණේ. වතුර ලබා දුන්නා. නෑ උපරිම සපෝට් එක දෙනවා ඉතින් ඕන දෙයකට දන්නවනේ. වැඩ සාර්ථක වෙන්න ඉතින් හැමෝගෙන් සහයෝගය තියෙන්න ඕන. නේද? අපේ ගමේ වැඩන්නේ. රයිට් ඔන්න අපි ෆිරෙන්සේ අපි තරඟකරුවන්ට කොහොමද අපි තරඟේ? ජය පරාජය කොහොම වේද? ජය පරාජය අපි ඉදිරි තරඟේ අපි උත්සාහ කරනවා ජය ගන්න අනිවාර්යයෙන්ම ජය ගන්නවා නැත්නම් එළියනේ. කොහොම වේ නායකතුමා කොහොම? අපි නායකතුමා ඉන්නවා. අර ඉන්න නායකතුමා අද. කොහොම? අපේ නායකතුමා මොකද තත්ත්වේ? අපේ පොඩි මිස්ටේක් වලින් අපි පළමු තරගයේ පරාජයටපත් වුණා. දෙවෙනි තරගයේ සාර්ථකව මුහුණ බලාපොරොත්තු වෙනවා. එල්ල ක්‍රීඩාව ගැන පොඩි විග්‍රහයක් කරන්නකෝ. ඒ කියන්නේ එකමුතුව සහයෝගයෙන් විනීතව හැදෙන්න ඕන. ඒ වගේම අපි ක්‍රීඩා දක්ෂතාවය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැත්නම් හැමදාම තරගයේ පරාජය වෙනවා. ඒ වගේදී පොඩි කොච්ච ඕන වුණත් දක්ෂ ක්‍රීඩකයන්ගෙන් පොඩි මිස්ටේක් ඇති වෙනවා. ඒවා ගණන් ගන්න නැතුව ඒ අඩුපාඩු අයින් කරලා තරගයේ ජයග්‍රහණය දක්වා අරගෙන යන්න ඕන. අපි ගොඩක් ඉන්නේ සංගීත කණ්ඩායම් එක. ඒකට එයාගේ කණ්ඩායමේ කවුද දක්ෂම ක්‍රීඩකයා අපිට කවුද නිකන් ඔයා කිව්වොත් ඔක්කොම දක්ෂයි. කවුද නිකන් වැඩිපුර කවුද ඉන්නේ? අපිට වැඩිපුර දක්ෂ කියන්නේ අපේ 7-8 දෙනෙක්ම දක්ෂයි. අපේ 7-8 දෙනෙක්ම දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. 10 කිට්ටු ඉන්නවා. අපිට එක නම් වශයෙන් කියමු අනිත් උන්ට අසාධාරණ කරන එහෙනම් 16ම අපේ හොඳම දක්ෂ ක්‍රීඩකයෝ සහභාගී වෙනවා. රයිට්. ජය වේවා ෆිරෙන්සේ. ඕකේ. ඉතින් පිටිය උණුසුම් වෙලා තියෙන්නේ මේ වෙද්දී ෆිරෙන්සේ නගරයේ සමග බ්‍රේෂියා නගරයේ තරඟ වදින මොහොතක් මේක. මම හිතන්නේ උණුසුම් තරඟයක්. ටීම් දෙකම දක්ෂයෝ ඉන්නේ. ඒත් එක්කම මම හිතන්නේ බොලොඤ්ඤා නගරයේ අවුරුදු උළෙලෙන් පසුව 2024 2025 සිදු කරන දැවැන්ත ව්‍යායාමය මේක එල්ලේ තරඟාවලිය එල්ලේ ශූරතාවලිය. ඉතින් විශේෂයෙන්ම සංගීත කණ්ඩායම් සමග අපි වැඩ කරලා විශේෂයෙන්ම ක්‍රීඩා ලෝලීන් සමග මේ විදිහට වැඩ කරද්දී විශාල සතුටක් දැනෙනවා. ඒ වගේම ලොකු සාමූහිකත්වයක් දැනෙනවා මේ ක්‍රීඩා පිටිය ඇතුලේ. විශේෂයෙන්ම එල්ල ක්‍රීඩාව කියන්නේ අපේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අපේ ජන ගම්මානයේ අපේ පොළොවේ පය ගහලා ඉන්න මිනිසුන්ගේ ක්‍රීඩාවක් තමයි එල්ල ක්‍රීඩාව කියන්නේ. ඉතින් මේ ක්‍රීඩකයන් අතර තියෙනවා අපූර්ව බැඳීමක්. ඒක තියෙන ක්‍රීඩා පිටියේ පමණක් නෙමෙයි. මේගොල්ලෝ අතර මේගොල්ලන්ගේ පෞල් පරිසරය තුල විශාල බැඳීමක් තියෙනවා. විශාල විනයක් තියෙනවා මේ ක්‍රීඩකයන් අතර. එන්නේ ඒක බොහොම ඉහළ ගුණාත්මක බවක් පිරුණු දෙයක් තමයි මේ එල්ල ක්‍රීඩාවේ අපි දකින. ඉතින් පුරාණයේ පටන්ම මම හිතන්නේ අපේ සෑම ප්‍රදේශයකම ශ්‍රී ලංකාවේ මේ ක්‍රීඩාව සිදු වෙද්දී ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ මෙහෙම දැවැන්ත ක්‍රීඩාංගණයක මේක සිදු වෙනවා දකිද්දී හරිම සතුටක් අභිමානයක් දැනෙනවා අපේ රටක. බොලොඤ්ඤා සත්කාරක කණ්ඩායම පන්දු රැකීමේ නිරත වෙද්දී පේශරෝ කණ්ඩායම ෆිරෙන්සේ කණ්ඩායම සමග මූලික වටේ තරගයකට යොමු වෙමින් ෆිරෙන්සේ කණ්ඩායම පරාජයට පත් කරමින් තරගාවලියට ආපු කණ්ඩායම පේශරෝ කණ්ඩායමෙන් මහේස්ත්‍ර චවින්දල අපි පරිණත ක්‍රීඩකයෝ මීට වඩා තව තවත් මේ යෝන් ක්‍රීඩකයන් හරියට කළමනාකරණය කරගත්තොත් මේ තරගාවලිය ඉදිරියට යන්නට හැකියාවක් තිබෙන කණ්ඩායම තමයි පේශරෝ කණ්ඩායම. බ්‍රේෂියා නගරයේදී වුන් අපි සංවිධානය කරපු ගුස්තාගෝ ක්‍රීඩා පිටිය තුර විනීතව සහ
සංවරම කණ්ඩායම විදියට කුසලානයට පාත් වුණා දර්ශන දසනායක අනුස්මරණ තරගමාලාව තුල එයා මතක් කරමින් ගයා මගේ මිත්‍රයා හිතවතා ඉතාමත් හොඳයි මම හිතනවා ප්‍රථම තරගයට ගයන් ක්‍රීඩා කරන්නේ බොලොන්යා කණ්ඩායම සත්‍යයක් ගායන්ගේ එකතීම ඉතාමත් හොඳින් කඩයිම තුළ තම වගකීම ඉටු කරනවා ගයා පෙරසුර කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කිරීමට විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙනවා මහේෂ් චමින්ද ඔබ සතුයේ කළමනාකරණය වටයක් හදනවා පන්දු 25කට සීමාවන තරගය ඔය විතරයි යාලා දීපස් දකුණත් පිටුපස ලස්සනයි පන්දු ප්‍රහාරය මැද මෙලටයි පන්දුව කඩයිම තුලමයි පන්දුව රැක්කේ ශාන්ත ජූ මහබා ටෙලිවිෂන් කරලි සොඳුරු නවාතැනක් GoSL TV. මහේෂ් අද ඔහුගේ වයසට ගියත් හවසට ගෙදර යන්නේ නැතුව ක්‍රීඩා පිටුවට ඇවිල්ලා පුහුණුවීම් කරලා තම